කමිදු අපි දැක්කා අපේ টොප් ඕඩර් එක පොඩ්ඩක් ස්ට්‍රගල් කරා බැට් කරන්න. ඔයා කොහොමද විකට් එකට මේ ඇඩ්ජස්ට් වුනේ? ඔයාගේ ඉනින් එක ගන්න. ඔව් මං හිතන්නේ අපි හිතුවා විකට් එක හොඳ වෙයි කියලා. ඒ වුණාට ලේසි විකට් එකක් නෙවෙයි බැට් කරන්න. මං හිතනවා අපේ ඕපනර්ස්ලා දෙන්න නම්බර් 3 4 මං හිතන්නේ හොඳ ස්ටාර්ට් එකක් අරන් දුන්නා අපිට. හොඳ කන්ට්‍රිබියුෂන් එකක් දුන්නා. කුසල් මෙන්ඩිස් හොඳට සෙල්ලම් කරා. ඉතින් මං හිතනවා එයාගේ ඉනින් එක සෑහෙන වැදගත් වුණා මේ ටෝටල් එක අපිට බෝඩ් එකට දාන්න. ඉතා සන්තෝෂ දෙයක් කුසල් කමින්දු ඔබතුමා මේ අන්තිම මොහොතේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වුණේ අපි කවුරුත් හිතුවේ නෑ ඔහොම වෙයි කියලා. නමුත් වාගේ දක්ෂතාවය අද ආයෙත් පෙන්눔 කරා. අන්තිම මොහොතේ ටීම් එකට එකතු වෙච්ච ගැට මොකක්ද හිතෙන්නේ? අද තරඟේ වාගේ ඉනිංස් එක ගැන මොකද? මුල් ප්‍රශ්නෙට මම හිතනවා ඒක මගේ කන්ට්‍රෝල් එකේ නැති දෙයක්. මට අවස්ථාව හම්බුණාම මගේ ජොබ් එක තමයි රට වෙනුවෙන් ක්‍රීඩා කරලා රටට ජයග්‍රහණය අත් කරලා දෙන එක. ඉතින් මම හිතනවා මට ඒ chance එක හම්බුණා. ඉතින් මට පුළුවන් උපරිමය කරා. ඒත් එක්කම අද ජයග්‍රහණය ගත්තොත් ඇත්තටම හොඳ ජයග්‍රහණයක්. අපේ ටීම් එකට හොඳ ස්ටාර්ට් එකක් මේ ටූර්නමන්ට් එකේ ගත්තා අපි. ඉතින් මම හිතනවා ප්ලේයර්ස්ලා ඔක්කොම හොඳට කරා. ටීම් එකක් විදිහට හොඳ කන්ට්‍රිබියුෂන් එකක් තිබ්බම ප්ලේයර් කෙනෙක්ගෙම මතක් කරන්න ඕන බෝලිං වල මහීෂ් වනිදු දුෂ්මන්ත ජමීර මතීෂ පතිරණ වෙල්ලාලගේ හොඳ ජොබ් එකක් කරනවා බෝලිං වල. ඉතින් මම හිතනවා අපි ටීම් එකක් විදිහට ඉස්සරහටත් මේ දේවල් හොඳින් කරගෙන යයි කියලා.